ජීවිතේ මට අමතක නොවන ඒ වගේම අදටත් මාව බයෙන් හිරිවට්ටන අත්දැකීමක්. එතකොට මම ගොඩක් පොඩි. මේ සිද්ධිය සිද්ධ වුණේ ඔයාලට මේ මැදියම අරගෙන එන මගේ පුංචි කාලෙදී. මමයි මගේ පවුලේ අයයි මම පුංචි කාලේදී ලංකාවේ ප්‍රසිද්ධ පෞරාණික ස්ථානයකට යනවා. ඒක බොහොම නිහඬ, ගොඩක් ගස් කොළන් වලින් වට වුණු, ගල් වලින් පිරුණු, අමුතුම අඳුරු ගතියක් තිබුණු තැනක්. අපේ නෑදෑවෙන අයියා කෙනෙක් එදා එයාගේ කැමරාවත් අරගෙන ආවේ ඒ ලස්සන පින්තූර ගන්න. එතන හරිම සීතලයි. මල් සුවඳක් එක්කම මොකක් හරි නාඳුනන පරණ ගඳකුත් එතන තිබුණා. අපේ අයියා එක දිගට පින්තූර ගන්න පටන් ගත්තා. හැබැයි ටික වෙලාවකින් ඔහුගේ මුහුණ වෙනස් වුණා. ඔහු බයෙන් වගේ කැමරාවේ ඩිස්ප්ලේ එක අපිට පෙන්නුවා. ඒ දැක්ක දෙයින් මගේ ඇඟ සීතල වෙලා ගියා. අපි S2 නොදැක්ක වුණාට කැමරා කාචයට පේනවා සෑම පින්තූරයකම ඒ ගල්වලට පිටුපසින් සුදු පාට මීදුමක් වගේ සේයාවක්. ඒක නිකම්ම දුමාරයක් නෙවෙයි. හරියට මනුස්ස රූපයක් වගේ හැඩයක් ඒකට තිබුණා. ඔහු ආයෙත් පින්තූරයක් ගත්තා. ඒ සුදු සේයාව තිබුණේ මගේ එහා පැත්තේ. අපි හැමෝම වටපිට බැලුවා. හැබැයි එතන කිසිම කෙනෙක් හිටියේ නැහැ. අයියා වහාම එහෙන් එළියට දුවගෙන ඇවිත් පාරේ ඉඳන් පින්තූර ගත්තා. පුදුමේ කියන්නේ එළියට ඇවිත් ගත්ත එකම පින්තූරයකවත් ඒ සුදු පාට රූපේ තිබුණේ නැහැ. එතකොට එතන හිටපු වයසක උපාසක මහත්තයෙක් අපේ ළඟට ඇවිල්ලා මේ සිදුවීම අපෙන් අහලා ඒකට පිළිතුරු වශයෙන් අපිට මෙහෙම කිව්වා. පුතේ, ඔය කැමරාවට අහුවෙන්නේ මෙහෙට අධිග්‍රහිත අය. ඒගොල්ලෝ එළියට යන්නේ නැහැ. හැබැයි පින්තූර ගන්නවට ඒගොල්ලෝ කැමති නැහැ. ඔය පින්තූරත් අයින් කරලා ඉක්මනට මෙහෙන් පිටත් වෙන්න. ඒක තමයි ඔහු අපට දුන්නු භයානකම උත්තරේ. ඉතින් අපි බය වුණු පාර වහා මෙතනින් පිටත් වුණා. ඊට පස්සේ අපේ පින්තූර නැවතත් පරීක්ෂා කරලා බලලා ඒ පින්තූර අපේ කැමරා කාචයෙන් අයින්ම කරලා දැම්මා. මොකද ඒ උපාසක මහත්තයා අපිට කිව්වා ඒවා ප්‍රසිද්ධ කරොත් අපිට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒ තමයි මම පළවෙනියටම මුහුණ දුන්න භයානකම අත්දැකීම. අදටත් මගේ ජීවිතේ ඇඟ හිරිවට්ටන ඉතාමත් භයානක සිදුවීමක් තමයි මේක. මෙයාලා ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ වගේ සිදුවීම් ඔයාටත් වෙලා තියෙනවද? එහෙනම් අපිට ඒවා කියන්න. අපි ඒවා ඔයගලන්ට වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න සූදානම්. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඔයාලා අපේ subscribe කරන්න. එහෙනම් එතකන් පරිස්සමෙන් ඉන්න.